සුදු අන්න උඹට තේ ඇදුවා. කුස්සිය ඇති ගින් ගන්න. මටත් ඇදුවද? ඕ පුතේ. පුතාටත් ඇදුවා. අන්න අම්මා පීරිසියකින් වහලා ඇති. තේ නිවෙයි. ගින් බොන්න. නැත්නම් අම්මා ගෙනල්ලා දෙන්නද? මට ඉතින් මැරෙනකම් මුන්ට කණ්ඩ හදන්නයි තේ හදන්නයි කිසි නිදහසක් නෑනේ. සුදු තේ බොනවද? හා තේක බොමු. අනේ නිකම්වත් එපා කියන්න එපා. එක්ක තේක හදලා දෙන්නම්වත් කියන්න එපා. ජී බොන්න. තේ ඕන මට වැඩක් කරලා දීපන්. රහත නංගි තව බෙදා ගන්න. සුදු තව බෙදා ගන්න පුතේ. අපෝ මේ ඇති අම්මේ. අපරාධනේ කෑම. මේවා කණ්ඩ තමයි අම්මා උයන්නේ. බලන්නකො නංගි නේද? තාම පොඩි ළමයි වගේ මුං ඇඟෙන් ලොකු උනාට. අම්මා අනලා කවන්නද? දැන් උඹ මේ බත් කන්නද හදන්නේ? ඔව්. ඇයි අපෝ දැන් ටිකකට කලින් අපි දෙන්නම රොටි පුච්චම් කාලි ඉවර වෙලා තේ එකක් බිව්වේ. ඈ? ඔව් ඉතින්. ඒක තමයි කියන්නේ. උඹ බඩේ ඉංගන්නේද? ඔය හැටි කන්නේ. තාම එක හොද්දයි මම උයලා ඉවර. ඈ? දැන් තෝ එක හොද්ද එක කාලා ඊට පස්සේ ආපහු උයලා ඉවරුණාමත් කනවා. උයලා ඉවරයි කියලා. ඈ? නරු කණ්ඩපා ඔය කන කෑමින්ද තමයි තෝ ඔච්චර මහත. යකෝ මේක පුදුම කෑම නන්නේ ඊට වැඩිය කණ්ඩ. පළෙන් යන්න. මේම කණ්ඩ දෙන්න ගියොත් යකෝ මට කාවිල්ස් එක ගන්න වෙනවන්නේ සල්ලි වලට. උන්ට කණ්ඩද? සුදු. ඇයි? පුතාට පුළුවන් ද කඩේට ගිහිල්ලා බිස්කට් එකකුයි බීම හදන්න කෝඩියල් එකකුයි අරගෙන එන්න. එන්නේ? කවුද ආවේ? කෑ ගහන්න එපා බං. නැන්දලා ආවා. ඒක පුතා හිමීට පිටිපස්සෙන් ගිහිල්ලා අරගෙන එනවද? මෙන්න සල්ලි. ඉතුරු සල්ලි වලින් කැමති දෙයක් ගන්නකො ඔයා. හා. සුදු කඩේට ගිහින් වරෙන්කෝ. අම්මේ දැන් අවුවයිනේ. තව ටික ලියන්නම්කෝ. අවුව යන්න බෑ. ඇයි උඹ හිතන්නේ උඹ රූප සුන්දරී කියලාද? ඈ මේ තොට වැඩි ලස්සනයි යකෝ මන් තරුණ කාලේ. අවුවයි නම් කුඩයක් අරගෙන ඵලයන් කඩේට. මට කඩේට ගිහලා මිරිස් 100කුයි තක්කලි 250කුයි මිරිස් කුඩු මේ 100කුයි අරන් බරින්කෝ. සල්ලි. ඉතුරු සල්ලි ගේන්න ඕනේ ඈ. අම්මා මොකක් හරි උදව්වක් ඕනද? අනේ නෑ. අපිට උදව් ඕනේ නෑ. අපිට තනියෙන් වැඩ කරගන්න පුළුවන්. උඹ ආවත් කරන්නේ එක වැඩේ දෙක කරන එකනේ. හරි එහෙනම් පොල් ටිකක්වත් ගාලා දෙන්නද? නෑ. ඕනේ නෑ. උඹ ගිහිල්ලා පොතක් බලා ගනින්කෝ. මේ වැඩ අපිට තනියෙන් කරගන්න පුළුවන්. නේද නංගි? උඹ ගිහිල්ලා පොතක් බලා ගනින්කෝ පාඩම් කරපන්. දැන් විභාගේ ළඟයිනේ. මම පුතා යන්න. අම්මා මොකක් හරි උදව්වක් ඕනද?
වැඩ නම් තියෙනවා ඕනේ තරම්. උඹට දැන් ඇයි කියහන්කෝ මේ පැත්තේ එන්න හිතුනේ? අම්මා මතක් වෙලා හරි. කීයක් හරි ඉල්ල ගන්න ඕනේ නේ. නෑ එහෙම එකක් නෑ. මම ෆෝන් එක charge එකකට දාලා ආවේ. වැඩ නැතිනම් ඉතින් උදව්වක් දෙන්න. හරි මේක තමයි එහෙනම්. අම්මා මතක් වෙලා තියෙන්නේ නැත්තම් අම්මා මතක් වෙන්නේ නෑනේ. මගේ කටින්ද තමයි ඔබ දන්නේ මම මේ ගෙදර ඉන්නේ කියලා. හරි. කමන්නේ කොහොම හරි ආවනේ. අතන පොල් ගෙඩියක් බිඳලා ඇති. ඒක ගාපන් සම්පූර්ණයෙන්ම ගාලා පොත්තට කිරි දාපන්. මෙන්න මෙතන මේ කරෝල ටික හොදලා කරලා සුද්ධ කරලා තියෙනවා. ඒ ටික තෙල් දාපන්. හරිද? ඊට පස්සේ බත් එකක් කූරු ගාලා කුස්සිය ඔක්කොම අස් කරපන්. අස් කරලා ඉවර වෙලා අතු ගාලා මොප්පෙකුත් ගාපන්. හරිනේ? අම්මා යන මේවා ටිකක් ඉදාගන්න ඈ. මොකක්ද එලාම් එකක් වදින්නේ? බෙහෙත් බොන වෙලාවද? මේ මගේ ෆෝන් එක අනේ. මට මේ ෆෝන් එක අන්ලොක් කරගන්න විදියක් නෑ. එලාම් එකක් වදිනවා පැයෙන් පැයට. පාස්වර්ඩ් මතක නෑනේ. ඒකයි මේක හදාගන්නත් බැරි. ඉතින් මේ අපේ සුදුට කියන්නකෝ. හදලා දෙයි. ෆෝන් වල ඕන වැඩක් පුළුවන්. අර ලතාගේ ෆෝන් එකකුත් කැඩිලා මේ හදාගන්න බැරුව හිටියා. මේ විසික් කරන්න ගියේ ඊට පස්සේ මේකී හදලා දුන්නා. මේකී කොයි වෙලෙත් ඉතින් ෆෝන් එකේ ඉන්නේ. ඒ හින්දා ඕන වැඩක් දන්නා. Google ද ඉන්ටර්නෙට් ද මොනවද Facebook ද ඔය මොනවද තියෙනවනේ જાති ගොඩක්. ඒ වගේ ඕන එකක් කරනවා. ඔය එලාම් එකත් හදලා දෙයි. ඔය ලොක් කරගන්නත් පුළුවන් නේ මුන්ට. නේ දුවට පුළුවන් දෙ එහෙනම් මේක හදලා දෙන්න. මෙහෙම කරමු ඇන්ටි. පාස්වර්ඩ් එක නම් දන්නේ නැතුව මම අන්ලොක් කරන්න දන්නේ නෑ. මේ ඇන්ටි මුලින් ඕව දන්න කෙනෙක්ට කියලා අන්ලොක් කරගෙන එන්න. මං ඊට පස්සේ එලාම් එක ඕෆ් කරලා දෙන්න. අයෝරිමා NANI? 你别笑。හරිෂෝ. තව ඔබපා. කකුල් දෙක කරට ගනින්කෝ. එතකොට ඉවරයිනේ. ඈ? තෝ දැන් ඕක කොටනද ඔය අනාගතේ ජය ගන්න ඉන්නේ? හරිෂෝ. මේ තොට වැඩක් කරගන්නෙත් නෑ. අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. මොන කාලකන්ණි කමක්ද බං ඔය කරන්නේ? ඈ? ඕවගෙන් ඇති සෙතේ මොකද්ද? මොනවද ඔය තියෙන්නේ? මොනවද ඔය කරන්න පුළුවන්? සල්ලි කීයක් හරි හම්බෙනවද ඔක කෙටුවා කියලා? නෑනේ. කාලකන්ණි වෙන්න නම් එපා ඈ. කාලකන්ණි වෙන්න නම් එපා. අම්මේ අම්මත් ගෙදරට කවුරු හරි ආවහම එක විදිහක්. ගෙදර කවුරුත් නැති වුණාම තව විදිහක්. ඒ කිව්වේ? මං කිව්වේ මට කතා කරන විදිහේම සම්පූර්ණ වෙනස්නේ. ඔව් ඉතින්. උඹේ භාෂාවේ මිනිස්සු ඉස්සරහ කතා කරන්න පුළුවන්ද මට? බෑනේ. තියපන් දුවපන් කාපන්. එහෙම කිව්වොත් උඹ වැඩක් කරන්නේ. ඒ මිනිස්සු ඉතින් මට පිස්සු කියලා. ඒ මිනිස්සු ඉස්සරහ ඕවා කතා කරන්න කියොත්. ඇයි යකෝ මෙයා තඩියක් තියාගෙන මේ ළමයා මේ ලොකු ළමේ මන්ද බුද්ධි කෙට්ට වගේ කෑ ගහන්න එපයි මම. නංගී. ඊට පස්සේ මං ගෙනත් ඒ විදිහට තමයි මේ මිනිස්සු හිතන්නේ. අක්කේ එන්න ගෙට. අනේ මගේ හොඳ කෙල්ල ගිහලා මේ ගෙදරට